හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ channel එකෙන් ගේන අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාලා හැමෝටම ලොකු ප්‍රශ්නයක් වුණ PC version එකේ shift එක ඔබාගෙන ඉන්න ප්‍රශ්නෙට පිළියමක් තමයි අද අපි අරන් ආවේ. ඒ කියන්නේ ඔයාලට දැන් ස්පින් කරද්දි shift key එක ඔබාගෙන ඉන්න ඕන නෑ. shift key එක එකපාරක් press කරපුවාම ඔයාලට දිගටම ස්පින් කර කර ඉන්න පුළුවන් ගේම් එකේ. හරි ඔයාලා ඉස්සරම කරන්න ඕන මම description එකේ හරි comment box එකේ හරි දාලා තියෙනවා link එකක් Google Drive link එකක්. ඒ Google Drive link එකෙන් ගිහලා ඔයාලා මෙන්න මේ folder එක download කරගන්නවා. හරිද? මේ shift hold fix කියලා මම folder එකකට upload කරලා තියෙනවා. ඔයාලා මේ folder එක download කරගෙන යන්න folder එක ඇතුළට. folder එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පේනවා මේ උඩින්ම තියෙනවා මේ download listed auto key version 2 කියලා මේ option එකක් කියන්නේ internal shortcut එක. හරිද? ඔයාලා ඒකට double click කරලා ඒක open කරගන්න. මම open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ auto වෙලා auto software download වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන මේ ඔයාලා සේව් දෙන ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඩවුන්ලෝඩ් වෙන්න කොහොමද කියලා මම දෙනවා අපේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මම හදපු ෆෝල්ඩර් එකට. හරි MB 2.9 එක පොඩි මේ software එක. ඊට පස්සේ මේක ක්ලෝස් කරලා දැන් ඔයාලා දීපු ලොකේෂන් එකේ ඒ software එක ඇවිල්ලා තියෙනවා මේ. දැන් අපි කලින් තිබ්බේ මේ තුන විතරනේ. දැන් මේ software එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් කරන්න තියෙන්නේ මේ software එකට ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා මේක මෙහෙම කරන්න දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. මේක ඕපන් වුණ ගමන් මේ ටික කොහොමම තියලා මේ install mode එකට all user කියන එක දාලා මෙතන install කියන එක ක්ලික් කරන්න. හරිද? මෙතන install ක්ලික් කරලා okay දෙනවා. හරි මෙතනිනුත් okay දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලා මේ close කරගෙන ඔයාලා එන්න මෙන්න මෙතන. මෙතන දැන් ඔයාලට ඔයාලගේ software එක පෙන්වන්නේ නැහැ. ඔයාලට පේනවා එතන එහෙම මොකුත් පෙන්වන්නේ නැහැ මෙතන. ඔයාලා කරන්න ඕන අර software එකට ගිහිල්ලා මෙතන තියෙනවා spin hold fix කියලා එකක්. හරිද? මේ spin normally එක නෙවෙයි spin hold එක. ඒකට එක සැරයක් ඔයාලා ඩබල් ක්ලික් කරන්න. කියන්නේ normally ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාට පස්සේ දැන් ඇවිත් බලන්න මෙතන. අන්න ඔයාලට පේනවා මේ අර අපි ඩවුන්ලෝඩ් කරපු auto key software එකේ icon එක මෙතනින් පෙන්නනවා. දැන් ඔයාලා යන්න ගේම් එකට. හරි අපි training ground එක ඔයාලට පේනවා දැන් මේ අපි මේ normal shift key එක ඔබපු ගමන් අපි ඔබාගෙන ඉන්න දෙයක් නැහැ. මේ නිකම්ම shift key එක ඔබපු ගමන් ඔටෝම ස්පින් එක වෙනවා. හරිද? ඔටෝම දුවනවා. එන්නේ මේ අපේ character එක අර දැන් අපි කලින් PC කියන්නේ අපි අර software එක දාන්න කලින් අපි මේ shift key එක ඔබාගෙන ඉන්න ඕනේ. කියන්නේ අපි shift key එක hold කරන් හිටපුවම තමයි අපේ character එක මේ ස්පින් කරන්නේ. හරිද? දැන් අපි ඒකට පොඩි ස්ක්‍රිප්ට් එකක් හදලා තියෙන්නේ. දැන් අපි එකපාරක් shift එක ක්ලික් කරපු ගමන් අය ඔබාගෙන ඉන්න දෙයක් නැහැ. ඔටෝම මේ කැරක්ටර් එක ස්පින් වෙනවා. හරිද? හරි එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ මොකද්ද එතකොට අර ෆෝල්ඩර් එකේ තියෙන මේ අනික් එක කියලා. හරිද? ඒතකොට මේ shift hold එකේ තියෙනවානේ spin hold fix එකයි spin normal එකයි. මම දැන් මේ normal එක ඔයාලට ටෙස්ට් කරලා පෙන්නන්න. ඔයාලා මේ ඒක දාන්න කලින් අර කලින් එක අයින් කරන් ඉන්න. හරිද? ඒකට මෙතන ගිහිල්ලා මේකට right click කරලා මෙතන exit කියන එකට විතරක් click කරලා දැන් ඔයාලා යන්න මේ split normal එකට ඒක double click කරන්න. ඊට පස්සේ බලන්න මෙතන ඇවිල්ලා ඒක වැඩද කියලා. හරි වැඩ. ඊට පස්සේ ආයෙත් යන්න game එකට. දැන් වෙන්නේ මේ PC version එක අර මේ අපි අර මෙන්න මෙහෙම හර වෙන්නේ නැහැ නේ. අපි mouse එකෙන් හරවද්දි මෙන්න මෙහෙම හරුන්නේ නැහැ නේ කලින්. අපි PC අපි කලින් හරවනවා නම් original අපි හරවනවා නම් අපිට ඕන WSD key එක PC version වල. හරිද? දැන් අපි අර normal PC එකේ විදිහට මේ මෙතන අර මේ mouse එකෙන් මෙහෙම කරලා මේ ඕන මේ movement එක දාන්න පුළුවන් වලට PC version එකෙත් ඒක ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා ඔය FPS යනවානේ PC version එකේදී. ඒ හින්දා මේක මේ පාවිච්චි කරන යාලා හින්දා ඒක මෙත් වලට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙත් shift එක බලන්න ඉන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒකෙත් shift එක normal click කරපුවම ඔයාලට මෙන්න මේ වගේ movement එකක් දැම්මේ ඒකේ. ඔයාලට ඒ දෙයින් කැමතියක් ටෙස්ට් කරලා බලන්න. එහෙනම් වීඩියෝ ඉවරයි. මොකක්ද ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන් reply කරනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.